ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම මගේ The Third Eye YouTube channel එකට. මේ වෙලාවේ ඔයා ඉන්නේ මොනවා හරි ප්‍රශ්නයකද? එහෙමත් නැත්නම් තීරණාත්මක අවස්ථාවකද? ඔයා තීරණයක් ගන්න බැරුව ලත වෙනවද? මම දැන් මොකක්ද කරන්නේ? කොහෙද යන්නේ? මං කොහෙන්ද පටන් ගන්නෙ කියලා හිතා ගන්න බැරි අවස්ථාවකද මේ වෙලාවේ ඔයා ඉන්නේ? ඔන්න එහෙනම් ඔයා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න ඕන. මොකද ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ මේ වීඩියෝ එක ඇතුලේ තියෙනවා. ඉතින් හිත තැවෙනවට වඩා හිත දුක් වෙනවට වඩා ඔයාගේ හිත නිදහස් කරගන්න ක්‍රමය මම අද ටැරෝ වලින් කියලා දෙනවා. ඉතින් මම ටැරෝ රීඩර් කෙනෙක්. මට පුළුවන් ටැරොට් කාඩ් හරහා විශ්වයෙන් ඔයාට ලැබෙන පණිවිඩ ලබා දෙන්න. විශ්වයෙන් ඔයාට කියන්න හදන්නේ මොකක්ද? ඔයාගේ ගාඩියන් ඒන්ජල් ඔයාට දෙන පණිවිඩ මොනවද කියලා කියන්න තමයි මම ටැරෝ රීඩර් කෙනෙක් විදිහට වැඩ කරන්නේ. ඉතින් මම 100% විශ්වාසනීය ලෙස මේ කටයුත්ත කරන්න බැදිලා ඉන්නවා කියන එක කියන්න ඕන. ඉතින් අදත් සුපුරුදු විදිහට විශ්වයෙන් මේ වෙලාවේ ඔයාට ලබා දෙන පණිවිඩ ඔයාට දෙන්න තමයි මම මේ සූදානම් වෙන්නේ. ඔන්න ඒකට ඔයාට ෆයිල්ස් දෙකක් දීලා තියෙනවා. බලන්නකො මේ ෆයිල්ස් දෙක දිහා හොඳට. මේ ෆයිල්ස් දෙකෙන් ඔයාගේ හිත වඩාත්ම කැමති වෙන ෆයිල් එක ඔයාට තෝරගන්න පුළුවන්. ඒ ෆයිල් එක තෝරගෙන ඔයාට ටයිම් ස්ටෑම්ප් වලට ගිහින් පුළුවන් ඔයාට මොනවද මේ ෆයිල් එකෙන් ඔයාට කියන්නේ මොනවද විශ්වයෙන් ඔයාට දෙන පණිවිඩ කියලා බලන්න. ඉතින් මේක ජෙනරල් රීඩින් එකක්. මම මෙතනදි සිද්ධ කරන්නේ පොදු අනාවැකි කීමක්. පොදු අනාවැකි කීමක් මම මෙතනදි සිද්ධ කරත් මේ රීඩින් එක ඔයාට 100% ඇකියුරේට් වෙනවා කියන එක මම බොහොම විශ්වාසයෙන් කියනවා. ඉතින් මගේ channel එක subscribe කරපු නැති කෙනෙක් මේ වීඩියෝ බලනවා නම් channel එකත් subscribe කරන්න, වීඩියෝ එකක් දාපු ගමන් බලන්න, bell icon එකත් all දාලා තියාගන්න කියන මතක් කිරීමත් කරනවා. ඒ වගේම කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් personal reading එකක් අවශ්‍ය කෙනෙක් WhatsApp හරහා සම්බන්ධ වෙලා වැඩි තොරතුරු ලබා ගන්න පුළුවන්. මගේ WhatsApp නම්බර් එක description box එකේ දාලා තියෙනවා. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද බලන්න විශ්වයෙන් ඔයාට ලැබෙන විශේෂ පණිවිඩ මොනවද කියලා. ඉතින් ආයුබෝවන්. ඔන්න ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරපු ඔයා ඇත්තටම මේ වෙලාවේ ඉන්නේ කාගේ හරි පිහිටක්, කාගේ හරි උපදෙස්, කාගේ හරි උදව් අවශ්‍ය වෙලාවක. මොකද මේ වෙලාවේ ඔයාට හරිම තනිකමක් දැනෙනවා, පාළුවක් දැනෙනවා. හිතේ තියෙන දේ කියාගන්න කවුරු හරි හිටියානම් මම මොකක්ද කරන්නේ කියන හරිම අසරණ භාවයකින් ඉන්නවා කියලා පෙන්නනවා. ඔයාගේ ප්‍රශ්නේ මොකක් වුණත් මේ වීඩියෝ එක ඔයා බලන්න තෝරගත්තෙම ඔයාට කාගේ හරි උදව් අවශ්‍ය නිසා. ඔයා ප්‍රශ්නෙක ඉන්න නිසා. ඉතින් අපි බලමු ඔයාට මේ විශ්වය මේ වෙලාවේ කියන්න හදන්නේ මොනවද කියලා. ඉතින් ඔයාට මේ වෙලාවේ විශ්වය කියනවා තවත් අවස්ථාවක් දෙන්න සහ තවත් අවස්ථාවක් ගන්න කියලා. මේක මම ජෙනරල් රීඩින් එකක් විදිහටනේ දෙන්නේ. ඒ නිසා ඔයාගේ පර්සනල් ඔයාගේ පුද්ගලික ප්‍රශ්නය මොකක්ද කියන්න මම දන්නේ නැහැ. නමුත් මෙතන තියෙන දේ තමයි විශ්වයෙන් දෙන පණිවිඩය තමයි ඔයාට කියනවා තව අවස්ථාවක් දෙන්න කියලා සහ තව අවස්ථාවක් ජීවිතේට ගන්න කියලා. ඒකේ තේරුම තමයි ඔයා හිතන්නකෝ ඔයාට යම්කිසි කෙනෙක් වංචාවක් කරනවා, බොරුවක් කරනවා, රවට්ටනවා. අන්න ඒ කෙනාට ජීවිතේ තව අවස්ථාවක් ඔයා දෙන්න කියලා තමයි මෙතනදී මේ පණිවිඩයෙන් කියන්නේ. ඒ කෙනාව එහෙම ලේසියෙන් අතහැරලා දාන්න එපා. එයාට තව හැදෙන්න හෝ එයාට එයාගේ වරද අවබෝධ කරගෙන නැවත යථා තත්ත්වයටපත් වෙන්න එයාට අවස්ථාවක් දෙන්න කියලා කියනවා. මේ පුද්ගලයා කවුරු හෝ වේවා ඔයාගේ ළඟම සමීපතම කෙනෙක්, ඒ කියන්නේ ආදරවන්තයෙක්, ආදරවන්තියක්, දරුවෙක්, යාළුවෙක්, මේ ඕනම කෙනෙක්, පවුලේ කෙනෙක්, සහෝදරයෙක්, කවුරුන් හෝ වේවා ඔයාව රැවට්ටුවා නම්, ඔයාට බොරුවක් කරා නම්, ඔයාට වංචාවක් කරා නම්, ඒ ගැන හිත තැවෙන්නේ නැතුව ඒ වරදට සමාව දීලා ඒ කෙනාට තව අවස්ථාවක් දෙන්න කියලා කියනවා. මේ කෙනා ඔයාගේ ආයතනයේ ඔයාට පහතින් වැඩ කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔයාගෙන් අධ්‍යාපනය ලබන දරුවෙක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ කෙනාට තව අවස්ථාවක් දීලා බලන්න කියලා විශ්වයෙන් කියනවා. ඒ වගේම තමයි තව අවස්ථාවක් ගන්න කියලා කියනවා. ඔයාට ජීවිතේ කොතන හරි වැරදුනා නම් ඒක එහෙමම අතෑරලා දාන්නේ නැතුව තවත් වතාවක් උත්සාහ කරලා බලන්න කියලා තමයි මේ විශ්වයෙන් ඔයාට කියන්නේ. ඒ කියන්නේ ඔයා අධ්‍යාපනයක් ලබන කෙනෙක් නම් ඔයා අධ්‍යාපන කටයුතු මට තවදුරටත් මේක කරගෙන යන්න බෑ, මේක මං අතෑරලා දානවා කියලා හිතුවා නම් අතෑරලා දාන්න එපා කියන එක තමයි මෙතනදී කියන්නේ. තව එකම එක වතාවක් මොනම දෙයකට හරි ඔයාගේ ප්‍රශ්නය මොකක් වුණත් එකපාර අතහරින්නේ නැතුව තව එකම එක වතාවක් උත්සාහ කරලා බලන්න කියන එක තමයි විශ්වයෙන් ඔයාට කියන්නේ.
ඒ වගේම තමයි විශ්වයෙන් ඔයාට කියනවා විමසිලිමත් වෙන්න කියලා. ඔයා ඔයාගේ වටේ පිටේ දේවල් ගැන කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ. ඔයා වටපිටට සවන් දෙන්නේ නැහැ. මම කියන්නේ නෑ මෙතනදී මිනිස්සු කියන දේවල් වලට, කේලම් වලට, ඕපදූප වලට සවන් දෙන්න කියන එක නෙමෙයි මම කියන්නේ. නමුත් ඔයා වටා සිද්ධ වෙන දේවල් ගැන විමසිලිමත් වෙන්න. මොකක්ද මගේ වටේ මේ සිද්ධ වෙන්නේ? මොනවා හරි ඔයාගේ ෂෙඩියුල් එකට වෙනස් විදිහට දෙයක් සිද්ධ වෙනවා නම්, ඔයා හිතුවට වැඩිය වෙන දෙයක් සිද්ධ වෙමින් යනවා නම්, කෙනෙක්ගේ වෙනස්කමක් තියෙනවා නම්, අන්න ඒ ගැන විමසිලිමත් වෙන්න කියලා තමයි මේ කියන්නේ. සාමාන්‍යයෙන් ඔයාගේ දවසේ වෙන දේවල් වලට අමතරව, ඒ කියන්නේ ඔයා ප්ලෑන් කරගෙන ඉන්න දේවල් වලට වඩා වෙනස් දෙයක් ඔයාගේ ජීවිතේ හෝ, ඔයාගේ පවුල තුල හෝ, ඔයාගේ රැකියා ස්ථානය තුල හෝ මොනියම්ම දෙයක් තුල ඔයාගේ දෙයක් සිද්ධ වෙමින් පවතිනවා නම්, ඔයාට සැක කටයුතු දෙයක් වෙනවා නම්, අන්න ඒ දේ ගැන අවධානය යොමු කරන්න කියනවා. ඒ වගේම තමයි ඒ දේවල් වලට අහුම්කම් දෙන්න කියනවා. ඔයාගේ දෙමව්පියෝ වේවා, සහෝදරයෝ වේවා, යාළුවෝ, ආදරය කරන අය, සැමියා, බිරිඳ, දරුවෝ යම් දෙයක් ඔයාට කියනවා නම් ඒ දේ ගණන් නොගෙන අතාරින්න එපා. ඒ දෙයි මොනවා හරි දෙයක් තියෙනවා. ඒ දෙයට ඇහුම්කන් දෙන්න. ඔයා ඒවට ප්‍රතිචාර දක්වන්න කියලා කියනවා. කිසිම දෙයක් ගණන් නොගෙන ඉන්න එපා. එයා ඒ දේ කියන්නේ මොකක් හරි හේතුවකට. ඒක අර නිකන් අනිත් දේවල් වගේ අතෑරලා දාන්න එපා. ඒ ගැන හොයලා බලන්න මොකක්ද මේකේ හේතුව, මොකක්ද මෙහෙම වුනේ, ඇයි මෙහෙම වුනේ, මේ දේවල් ගැන ටිකක් පරිස්සම් වෙන්න කියන එක. මේක දැඩි ලෙස කියන දෙයක්, ඔයාට තරයේ කරන අවවාදයක්. විමසිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඔයාට නිතරම 아무තු හඩවල් ඇහෙනවා. ඔයා මේ දේවල් ගණන් ගන්නේ නැහැ. ඔයාට එකපාරටම ඉන්නකොට ඇහෙනවා ඇති කවුරු හරි කතා කරනවා වගේ. හැබැයි බලනකොට කවුරුත් නැහැ. රෑට නිදාගෙන ඉන්නකොට අමුතු සද්ද ඇහෙනවා වෙන්න පුළුවන්. කොහේ හරි ගමනක් යනකොට ඔයාට ඔයාගේ ෆෝන් එක රින් වෙනවා වගේ ඇහෙන්න පුළුවන්. හැබැයි බලනකොට එහෙම නැහැ. ඉතින් මේ වගේ වටපිටාවේ ඔයා වටා සිද්ධ වෙන මේ අමුතු දේවල්, අමුතු හඩවල්, අමුතු රූපවල පෙනීම්, අමුතු හැසිරීම් රටා, මුණ ගැහෙන අමුතු මිනිස්සු, මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. මොනවම හරි දෙයක් ඔයා වටා සිද්ධ වෙමින් පවතිනවා කියන එක කියන්න ඕන. ඉතින් මේකට ඔයා තුල අභ්‍යන්තර සාන්තිය, අභ්‍යන්තර නිවීම අවශ්‍යයි කියලා කියනවා. මොකද මේ විශ්වයෙන් ඔයාව ටිකක් චෙක් කරන ගමන් ඉන්නේ. ඒ වගේම තමයි ඔයා වටා අමුතු දේවල් ටිකක් සිද්ධ වෙමින් පවතින කාලයක්. ඒ නිසා ඔයාට මේ වෙලාවේ හරිම සංසුන්භාවය අවශ්‍යයි. මිල මුදල්, යාන වාහන, ඉඩකඩම්, දේපල මොන මේ දේ තිබ්බත්, උසස් රැකියාවල්, උසස් රූප ස්වභාවයක්, මේ මොන දේ තිබ්බත් වැඩක් නැහැ. සැනසීම කියන දේ නැත්තම්. හිතේ සැනසීම තමයි මිනිස්සෙකුට අවශ්‍ය වෙන්නේ. චුට්ටක් ප්‍රශ්න හැමදේම අමතක කරලා කොහේ හරි තැනකට වෙලා සංසුන්ව ඉඳගෙන කිසිම ප්‍රශ්නයක් නැති කෙනෙක් විදිහට එක තප්පර 5ක් එක විනාඩි 5ක් නිස්කලංකව චුට්ටක් ඉන්නකො, බලන්න දැනෙන සනීපය කොච්චරද කියලා. මුළු ලෝකෙම අමතක වෙලා යන තරමේ නිවීමක්, සැනසීමක් ඇති වෙනවා. අන්නේ සැනසීම ඔයාට අනිවාර්යයෙන්ම ඕනි කියන එක මෙතනදී කියනවා. ඔයා මොනතරම් කාර්යබහුල කෙනෙක් වුණත් ජීවිතේ එක විනාඩි 5ක් ආයතනයේ පුටුව උඩ හරි ඉඳගෙන සංසුන් වෙන්න කියලා කියනවා. අනිවාර්යයෙන්ම විනාඩි 5ක් හරි ඔයා සංසුන් වෙන්න. ඔයාගේ නිවීම තුළ ඔයාට පුදුමාකාර සුවයක් දැනෙන්න පටන් ගන්නවා. ඔයාගේ මුළු ප්‍රශ්න, ඔයාට තියෙන මේ හැම ප්‍රශ්නයක්ම, හැම කරදරයක්ම, මුදල් ප්‍රශ්න වේවා, වෙන ප්‍රශ්න වේවා, විවාහ ජීවිතයේ ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, වෙන මොනම ලෙඩ රෝග හරි කමක් නැහැ. මේ හැමදේම සුවපත් කරගන්න ඔයාට තියෙන එකම අවස්ථාව තමයි නිවීම, සැනසෙන්න, නිවෙන්න. ලෝකයේ ස්වභාවය තේරුම් ගන්න, වටපිටාවට සවන් දෙන්න, ඔයා අවබෝධ කරගන්න ඔයාම මේ දේවල් සියල්ල අනිත්‍යයි කියන එක. ඒ නිසා ඔයාට මම විශේෂයෙන් මේ දේ කියන්න ඕන. ඔයා ක්ලියර් ක්වාටර්ස්. ඒක තමයි පාවිච්චි කරන්න ඕන ක්‍රිස්ටල් එක. මොකද ඒකෙන් ඔයා තුල තියෙන මේ අර තදබල මේ මොකක්ද ඒකට කියන්නේ, පීඩනය නැති වෙලා යනවා. ඔයා තුල තියෙන ස්ට්‍රෙස් එක නැති වෙලා යනවා. ඒ අර ඔයාගේ කාර්යබහුලකම, ඔයාගේ අර සංසුන්භාවය ඇති කරන්න, නිවීම ඇති කරන්න, සැනසීම ඇති කරන්න මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඔයාට පුළුවන් නම් ක්ලියර් ක්වාටර්ස් බ්‍රේස්ලට් එකක් පළදින්න. එහෙම නැත්නම් පෙන්ඩන්ට් එකක් යූස් කරන්න. ඒ වගේ දෙයක් ළඟ තියාගත්තාම ඔයාට ගොඩාක් අර නිවෙන්න පුළුවන් වෙනවා. ඒ ක්ලියර් ක්වාටර්ස් අතේ තියාගෙන ඔයා භාවනා කරනවා නම් ඒකෙන් ඔයාට ලොකු සංසුන්භාවයක් ඇති වෙනවා. ඔයා හිතින් ප්‍රාර්ථනා කරන්න, මගේ තියෙන සියලු ප්‍රශ්න මේ විශ්වයට මම මුදා හරිනවා. මේ විශ්වය මගේ ප්‍රශ්න බාර ගන්නවා. මට මේ විශ්වයෙන් සැනසීම හපව් ලැබෙනවා. අන්න එහෙම හිතන්න. ඒ වගේම තමයි නිදහස් පුළුවන් වෙලාවක රැයකට හරි කමක් නැහැ. දවාලට මම අනුමත කරන්නේ නැහැ රාත්‍රී කාලයේ කොයිම හරි වෙලාවක සුදු ඉටිපන්දමක්
ඔයා ඉන්න ඕනම ස්ථානයක මේකට විශේෂ තැනක් බුදු පහන ගාව කියලා අවශ්‍ය නැහැ. ඔයා ආගම අදහන තැන කියලා අවශ්‍ය නැහැ. මේසයක් උඩ කොහේ හරි තැනක සුදු පාට ඉටිපන්දමක් දැල්වලා ඇස් දෙක මොහොතකට වහගෙන ප්‍රාර්ථනා කරන්න මගේ සියලු දුක් කරදර මේ විශ්වය බාර ගන්න. මේ විශ්වය බාර අරගෙන මට මේ විශ්වයෙන් පෙරලා ඒ වෙනුවට සැනසීම නිවීම ලබා දෙන්න කියලා. අනිවාර්යයෙන්ම ඔයා මේ දේ කරන්න. මේ දේ ඔයාට 100% ප්‍රත්‍යක්ෂයි. මේක තමයි ඔයාට තියෙන එකම ඔසුව කියන එක මම විශ්වාසයෙන් කියනවා. ඉතින් එහෙනම් නම්බර් 1 සිලෙක්ට් කරපු ඔයාට මට මෙන්න මේ තොරතුරු ටික තමයි විශ්වයෙන් පණිවිඩයක් විදිහට දෙන්න තියෙන්නේ. ඉතින් මේ දේවල් ක්‍රියාත්මක කරලා බලන්න ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ ප්‍රශ්න වලට විසඳුම් සහ ඔයාට සැනසීම ලැබෙනවා. මම එහෙම ලැබේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙනම් අද වීඩියෝ එකෙන් ගිහින් එන්නම්. අපි නැවතත් වීඩියෝ එකකින් හමු වෙමු. ආයුබෝවන් ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරපු ඔයාලා හැමෝටම ඔන්න මේ වෙලාවේ ඔයා ඉන්නේ අනවශ්‍ය කරදරවල පැටලිලා කියලා කියනවා. අනිත් අයට උදව් කරන්න ගිහින් අනිත් අයගේ ප්‍රශ්න ඔයාගේ ප්‍රශ්න කරගන්න ගිහින් තමයි ඔයා මේ අමාරුවේ වැටිලා ඉන්නේ. ඔයා අතීතයේ යම්කිසි දෙයක් කරාද ඒ කරපු සියල්ලම කරේ අනිත් අයගේ යහපත වෙනුවෙන්. නමුත් අද වෙලා තියෙන්නේ ඔයා ඒ කළ හොඳ ඔයාගේ පස්සෙන් එනවා. ඒ කළ හොඳ පස්සෙන් එන්නේ දුක් කරදර ලෙඩ රෝග අනවශ්‍ය ප්‍රශ්න විදිහට. ඔයාට මුදල් ප්‍රශ්න ඇති, ඔයාට ලෙඩ රෝග ඇති, ඔයාට නොයෙක් ගැටලු ඇති, රැකියා ස්ථානයේ ප්‍රශ්න මේ හැම දෙෙම කරත්ත රෝදේ වගේ ඔයාගේ පස්සෙන් එනවා. මේ කළ හොඳ තමයි ඔයාගේ පස්සෙන් එන්නේ. ඉතින් ණය ටික ගෙවා ගන්න ක්‍රමයක් ඔයා දැන් කල්පනා කරනවා. කරපු වරදට සමාව ගන්න ක්‍රමයක් ගැන හිතනවා. ඉතින් කොච්චර ඔයා මොන දේ කරත් හරි හම්බ කරත් ඔයාගේ හිතේ සැනසීම නැති වෙලා ගිහින් තියෙනවා. සමහර විට ඔයාට හොඳට සල්ලි තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. අත දිගහැරලා වියදම් කරන්න හොඳ ආර්ථික මට්ටමක් තියෙනවා වෙන්න පුළුවන්. ඒ වුණාට හිතේ සතුට නැහැ. ඔයා ලස්සන රූප ස්වභාවයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වුණාට ඔයාට ආදරය කරන්න කෙනෙක් නැති වෙන්න පුළුවන්. ඔයා තනිකඩව ඉන්නවා වෙන්න පුළුවන්. තනිකමේ වේදනාව දැනෙනවා වෙන්න පුළුවන්. ඔයා විවාහ වෙන්න ඕන වයසේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් විවාහයක් හරියන්නේ නැහැ වෙන්න පුළුවන්. ඔයාව බලන්න එන මනමාලියෝ ඔයාට අකමැති වෙනවා වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ගොඩාක් ප්‍රශ්නත් එක්ක ඔයා ඉන්නවා. ඔයාට තියෙනවා සමහර ලෙඩ රෝග. ඔයා මේ ලෙඩ රෝග පවුලේ අයගෙනුත් හංගනවා. දොස්තරගෙනුත් හංගනවා. ඔයා හිතනවා අනේ මගේ පවුලේ අය පව් මේගොල්ලන්ට වියදම් කරන්න සල්ලි නැහැ මං වෙනුවෙන්. ඒ නිසා මම මේ දේවල් ඉවසගෙන ඉන්නවා. පෙනඩෝල් පෙත්තක් බිව්වහම හරියයි වගේ දේවල් වල ඔයා නිතරම ඉන්නේ. ඔයා හැම වෙලේම අනිත් අය ගැන තමයි මේ හිතන්නේ. නමුත් මේ අනිත් අය ගැන හිතන එකෙන් ඔයාට වෙන යහපතක් නැහැ කියලා විශ්වය කියනවා. ඇයි මේ බොරු කරන්නේ කියලා අහනවා. ඔයා ඔයාවම රවට්ට ගන්න බොරු කර කවද වෙනකන් ඉන්නවද? විශ්වය ඔයාට ඇත්තටම මේ වෙලාවේදී නම් දෙන්නේ නරක කමෙන්ට් එකක් තමයි. මොකද විශ්වය කියනවා දැන් හොඳටම ඇති මේ ඔයාගේ කෙරුවාව. ඔයා ගැන හිතන්න කියලා කියනවා. ඉතින් මේ වෙලාවේ ඔයා කරපු වැරදි සේරම අතහරින්න. ඔයා අතීතයේ යම් දේවල් කරලා අද පසුතැවීමෙන් ඉන්න කෙනෙක් නම් ඒ සියලු දේවල් සිද්ධ වුණේ නැති ගානට අමතක කරන්නකෝ. අමතක කරලා ඔයා ඔයාගේ හෙට දවසට අඩිය තියන්න. ඔයාට යම්කිසි නිදන්ගත රෝගයක් තියෙනවා නම් ඒ රෝගේ ඔයා ඔහොම හිටියා කියලා සුවපත් වෙන්නේ නැහෙනේ. ඒකට අවශ්‍ය කරන ප්‍රතිකාර ටික ගන්න. ඔයාගේ විදවීම නවත්තන්න. කාටවත් කියන්නේ නැතුව හිතේ තනියම තද කරගෙන ඔය විදවීම නැති කරගන්න කියලා කියනවා. ඒකෙන් ඔයාට වෙන යහපතක් නැහැ. ඉතින් ඔයාගේ සෞඛ්‍යය ගැන, ඔයාගේ ආර්ථිකය ගැන, ඔයාගේ පවුල ගැන, ඔයාගේ අධ්‍යාපනයේ රැකියාව ගැන අනියත බියකින් හැම වෙලේම ඉන්නවා. මේ හැමදේම ඔයාට බැලන්ස් කරන්න කියලා කියනවා. ඔයා ආදරය කරන ආදරවන්තයා, ආදරවන්තිය, බිරිඳ, සැමියා මේ අය හින්දා ඔයාට ගොඩාක් උදව් උපකාර කරපු යාළුවෝ, දෙමව්පියෝ, සහෝදරයෝ අතාරින්න එපා. ඒගොල්ලෝ නිසා ආදරය කරන කෙනාට වංචාවක් බොරුවක් රැවටීමක් කරන්නත් එපා. බිරිඳට දරුවන්ට කෙනෙහිලිකම් කරන්නත් එපා. මේ දෙපැත්තම බැලන්ස් කරගෙන යන්න කියලා කියන ඔයාගේ ජීවිතේ හරියට තරාදිය වගේ. ඒක හැම වෙලේම පැත්තකට බර වෙන්න බලනවා. ඔයා පවුලේ වුණත් කාට හරි කෙනෙකුට
දැන් ඔයා ආදරය කරන අය ගත්තොත් ඔයා ආදරවන්තියා හෝ ආදරවන්තිය ඔයාගේ දෙමව්පියන්ගේ කීමට අතහරින්න උත්සාහ කරනවා. මං කෝකද තෝරගන්නේ? මම කොයි එකද අතාරින්නේ කියන දෙගිඩියාවෙන් ඉන්නවා. ඔයාගේ ජීවිතේ තරාදිය වගේ හැම වෙලේම එක පැත්තකට බර වෙන්න තමයි බලන්නේ. ඉතින් විශ්වය ඔයාට කියනවා එහෙම බර වෙන්න එපා. හරි කෙලින් ඉන්න. කොන්ද පණ තියෙන කෙනෙක් වගේ තරාදිය හොඳ බැලන්ස් එකට දෙපැත්ත සමබරව තියාගෙන පාලනය කිරීමේ හැකියාව ඇති කරගන්න කියලා ඔයාට කියනවා. ඒ වගේම තමයි ඔයාට කියනවා ඔයාගේ තියෙන අදිමාන්නය සහ ඔය හීනමානය අතෑර ගන්න කියලා. හැම වෙලේම මධ්‍යස්ත වෙන්න සහ නිහතමානී වෙන්න. එයා මං ගාවට එනකම් මං යන්නේ එයා ගාවට. එයා මගෙන් සමාව ගන්නකම් මං එයාගෙන් සමාව ගන්නෑ වගේ ওই මුරණ්ඩු ගති තියෙන්නේ. අන්නේ මුරණ්ඩු ගති නැති කරගන්න කියලා කියනවා. ඔයාට කොතන වැරදුනත් ඒ වැරදුනේ ඇයි කියලා හැම වෙලේම කල්පනා කරන්න කියලා කියනවා. ඒ වැරැද්ද හදාගන්න කියනවා ආයෙ නොවෙන්න. ඔයා සමහර විට ජීවිතේ එකම වැරැද්ද ආයෙ ආයෙ කරන කෙනෙක්. ඔයා එකපාරක් කරපු වැරැද්ද ටික කාලෙකින් අමතක කරලා දාලා ආයෙත් ඒ වැරැද්දම කරනවා. ඔයාට කොච්චර හැදෙන්න කිව්වත් ඔයාට කොච්චර උපදෙස් දුන්නත් ඔයා හැදෙන්නේ නැහැ. මම මේ කියන්නේ ජෙනරල් රීඩින් එකක් නේ මම මේ දෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ ඔයාගේ ප්‍රශ්නේ මොකක්ද කියන එක දන්නේ ඔයානේ. ඔයාගේ ප්‍රශ්නෙට අදාළව මේ මං කියන දේවල් ගල්ප ගන්න. අනවශ්‍ය දේවල් බැහැර කරන්න ඔයාට පුළුවන්. ඔයාගේ ඒ තියෙන මේ අර වැරදිච්ච තැන කාලයක් යද්දි අමතක වෙන්නේ ඔයාට වැරදි කරපු මිනිස්සුත් කාලයක් යද්දි ඔයාට අමතක වෙලා ඔයා ආයෙත් ඒ අයව ජීවිතේට ලං කරගෙන ඇසුරු කරගෙන ආයෙත් අර පරණ අමාරුවෙම වැටෙනවා. අන්න ඒ දේවල් කරන්න එපා. ඔයා givisum වලට අස්සම් කරලා අනිත් අයට යහපත වෙනුවෙන් මුදල් අරන් දෙනවා නම් ඔයා හොඳට කල්පනාකාරී වෙන්න. ඔයාට ණය givisum වලින් ගොඩක් කරදර වෙන්න ඉඩ තියෙනවා. මිනිස්සු නිසා ඔයාගේ ජීවිතේට ගොඩාක් ප්‍රශ්න කරදර ඔයා ලං කරගන්නවා. මේ දේවල් වලට බලපාන්නෙම ඔයාගේ හිතනේ. ඔයාගේ හිත පාලනයක් නැහැ. ඔයා හැම වෙලේම උත්සාහ කරනවා අනිත් අයට ඕන විදිහට ඔයා ජීවත් වෙන්න. අනිත් කෙනා කියන විදිහට ජීවත් වෙන්න. ඔයාගේ ජීවිතේ ඔයාගේ කන්ට්‍රෝල් එකේ නෙමෙයි තියෙන්නේ. අනිත් අය තමයි ඔයාව පාලනය කරන්නේ. සමහර විට ඔයා ලස්සන ගෑනු දරුවෙක් කියලා හිතන්නකෝ. ඔයාව පාලනය කරන්නේ ඔයාගේ ගෙදර අය, පවුලේ අය. ඔයා සමහරට අවුරුදු 18ට වැඩි වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔයා තාමත් ස්වාධීන නැහැ. ඔයා ඔයාගේ දෙමව්පියන්ට, සහෝදරයන්ට යටහත් පහත් වෙලා බයේ ජීවත් වෙනවා. මම කියන්නේ නැහැ මුරණ්ඩු වෙන්න කියන එක නෙමෙයි මම මෙතනදි කියන්නේ. ඔයාට ඔයා ගැන තීරණ ගැනීමේ ශක්තිය හදාගන්න කියන එක තමයි කියන්නේ. කාගේවත් අල්ලේ නටන රූකඩයක් වෙන්න එපා. ඔයා සැමියෙක් නම්, ඔයා බිරිඳ නම් ගෞරවනීය වෙන්න ඕන අනිත් කෙනාට. ඇත්ත. ඒ කෙනාට හොඳ මේ ගෞරවයක් දීලා ඒ කෙනා කියන දේ අහලා කීකරු කෙනෙක් විදිහට ඉන්න ඕන. නමුත් රූකඩයක් වෙන්න උත්සාහ කරන්නත් එපා. ඔයාට ඔයා ගැන කතා කරන්න, ඔයා ගැන තීරණ ගන්න අයිතිය තියෙන්න ඕන. හැබැයි හැම ගන්න තීරණයක්ම නිවැරදි තීරණ වෙන්නත් ඕන. වැරදි තීරණ ගන්න ඔයාට අයිතියක් නැහැ. විශ්වය කියන්නේ ඔයා ගැන තීරණ ගන්න. ඔයා ගැන කල්පනාකාරී වෙන්න. ඔයා ඔයාගේ වැරදි හදාගන්න. ඒ වැරදි ආයෙ කරන්න එපා. ඔයාගේ තියෙන ප්‍රශ්න ගැටලු ඔන්න ඕව තමයි. ඉතින් ඔය දේවල් හදාගන්න ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන්න ඔයාට පුළුවන්කම ලැබෙනවා. නැත්තම් ඔයාට හැමදාම ඔයාගේ ජීවිතේ එක තැන හිර වෙලා ස්ටක් වෙලා තමයි ඉන්න වෙන්නේ. ඔයාට අනිත් අය ඔයා පහු කරගෙන ඉදිරියට යද්දි ඔයාට ඔයා හිටපු තැනම ඉඳන් ඒ අය ඔයාව පහු කරගෙන යන දිහා බලාගෙන ඉන්න වේවි. ඔයාගේ ජීවිතේ මේ තියෙන අඩුපාඩුකම් ටික හදාගන්න. අනිත් අයගේ කීමවල් වලට වඩා ඔයාගේ හදවත කියන දේ අහන්න. ඔයාගේ හදවත ඔයාගේ කන්ට්‍රෝල් එකේ තියාගන්න. ඔයාගේ හදවත අනිත් අයට පාලනය කරන්න දෙන්න යන්න එපා. ඔයාගේ හදවතට දාන සිතුවිලි හැමදේම හරි කියලා හිතන්න එපා. පෙරලා ගන්න ජීවිතේට වැටෙන හැමදේම ඔයා තෝරලා බේරලා ගන්න සහ පෙරලා ගන්න. ඔයාගේ ජීවිතේට ලැබෙන ආශ්‍රය කරන්න ලැබෙන හැම මනුස්සයම ආශ්‍රය කරන්න යන්න එපා. ඔයා තෝරලා බේරලා මෙන්න මේ කෙනා මට සුදුසුයි. මෙන්න මේ කෙනා මට ගැලපෙනවා. මෙන්න මේ රැකියාව මට ගැලපෙනවා. හැමදේම චුට්ට අත්හදා බලන්න යන්න එපා. ඔයා ආශ්‍රය කරන මිනිස්සු උනත් අද එක්කෙනෙක් හෙට එක්කෙනෙක් අතෑර ආශ්‍රය කරන්න යන්න එපා. හැමෝවම ගානට ඇසුරු කරන්න. ඔයා හැම වෙලේම ජීවිතේ මූලිකත්වය දෙන්න ඔයාට. මම තමයි මූලිකයා. අපි මෛත්‍රී කරගන්නේ මුලින්ම Tamanටනේ. මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා කියලා තමයි අපි අනිත් අයට මෛත්‍රී කරන්න පටන් ගන්න. ඒ නිසා ඔයා ඉස්සෙල්ලාම ඔයා ගැන හිතන්න. ඔයාගේ බඩට කෑම වේල නැතුව ඔයා අනිත් අයට දෙනවා ඒක හොඳයි. නරකයි නෙමෙයි. නමුත් ඕනවට වඩා Taman ගැන නොහිතා අනිත් අයට උදව් කරන්න ගිහින් ඔයා දැන් මේ අමාරුවේ වැටිලා ඉන්නේ. ඔයාගේ ජීවිතේ මේ ප්‍රශ්න හැදුනේ ඇයි?
මේ ප්‍රශ්න නිර්මාණය කරගත්තේ කවුද? මේ ප්‍රශ්න වලට විසඳුම කොහෙන්ද දැන් හොයාගන්නේ කියන එක ඔයාටවත් හිතාගන්න බැරුව ඉන්නේ. ඉතින් ඒ නිසා විශ්වය ඔයාට කියනවා කල්පනාකාරී වෙන්න, අහපව් මුලට යන්න, වැරදුණු තැන් ගැන හිතන්න, ඒ වැරදි හදාගෙන ඉස්සරහට ඒ වැරදි ආයෙ නොකර ඒ වැරදි වලින් පාඩම් ඉගෙනගෙන ඉස්සරහට යන්න කියලා කියනවා. ඔයාට ඇමතිස්ට් ක්‍රිස්ටල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ තියෙන සියලු නරක ශක්තියින් ඉවත් වෙලා යන්න. ඔයාට හොඳ පොසිටිව් එනර්ජි එකක් හම්බෙන්න. ඔයාගේ ඕරා එක ශක්තිමත් වෙන්න. ඔයා ඇමතිස්ට් ක්‍රිස්ටල් එක පාවිච්චි කරන්න පෙන්ඩන්ට් එකක්, බ්‍රේස්ලට් එකක් ඔයාට පළදින්න පුළුවන්. හැමදාම රාත්‍රියට ඔයා ඔයාගේ හිත කියන විදිහේ දේවල් කරන්න. ඒ කියන්නේ මම කියන්නේ භාවනා කරන්න පුළුවන් නම් භාවනා කරන්න. ඊටිපන්දම් ඔයාට සුදු, ඔයාට අනිත් අයගේ ආදරය ආකර්ෂණය ගන්න රතු, රෝස සහ ආර්ථික ප්‍රශ්න සඳහා කොළ මේ ඕනම ඊටිපන්දමක් ඔයාට පත්තු කරන්න පුළුවන්. මේ ඊටිපන්දම් පත්තු කරලා විශ්වයට ඔයාගේ දුක කියන්න. විශ්වයට පොරොන්දු වෙන්න ආයේ වැරදි නොකර හොඳ ජීවිතයක් ගත කරනවා කියලා. ආයේ මම කලින් කරපු මෝඩකම් කරන්නේ නැහැ. මම වැරදි කරන්නේ නැහැ. මං හොඳින් ඉන්නවා. මම මගේ ජීවිතේ බැලන්ස් එකේ තියාගන්නවා. මම මගේ වටා තියෙන සම්බන්ධතා දෙමව්පියෝ එක්ක, සහෝදරයෝ එක්ක, මිත්‍රයෝ එක්ක, යාළුවෝ එක්ක, දරුවෝ එක්ක, බිරිඳ සැමියා එක්ක, ආදරවන්තයා එක්ක තියෙන බැඳීම් හරි ලස්සනට පවත්වාගෙන යනවා. ඒ බැඳීම් වලට බොරු කරන්නේ නැහැ, වංචා කරන්නේ නැහැ, කපටිකම් කරන්නේ නැහැ. මං ඒගොල්ලන්ව රැක ගන්නවා සහ මං ඒගොල්ලන්ට විශ්වසනීය කෙනෙක් වෙනවා කියලා ඒ බැඳීම් රැක ගන්නවා කියලා විශ්වයට පොරොන්දු වෙන්න. විශ්වයෙන් පෙරලා ඔයාට ගොඩාක් හොඳ දේවල් දෙනවා කියලා මම විශ්වාසයෙන් කියනවා. ඉතින් ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරපු ඔයාගේ රීඩින් එක ටිකක් දිග වුණා. එහෙම වුණේ මේකේ ගොඩාක් දෝෂ පෙන්නපු නිසා. ඉතින් ඔන්න මම හැමදේම ඔයාට කිව්වා. ඔයා දැනගන්න ඕන වැරදිච්ච තැන් හදාගෙන ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න. මේ ඔයා දාගෙන තියෙන ඔයාගේ ජීවිතේට අනවශ්‍ය කරදර සහ අනවශ්‍ය ප්‍රශ්න. මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් ක්‍රමවේද ඔයාට අනිවාර්යයෙන්ම ඉදිරියේදී ලැබෙනවා. ඔයාට පේන හීන ගැන ඔයා සැලකිලිමත් වෙන්න. ඔයාට හීනෙන් යම් අංක පේනවා. අන්නේ අංක වලින් ඔයාට ගොඩාක් මැසේජස් දෙනවා. අන්නේ අංක ගැන සැලකිලිමත් වෙන්න. ඔයාට හීනෙන් පේන සත්ව රූප හොඳට මතක තියාගන්න. අන්නේ රූප වලින් ඔයාට ගොඩාක් පණිවිඩ දෙනවා. ඔයාට YouTube එකේ සර්ච් කරොත් පුළුවන් ඔයා ඒ දකින්න හීනවල තේරුම මොනවද කියලා බලන්න සහ මං ඉදිරියේදී ඒ ගැන වීඩියෝ එකක් අරගෙන එන්න. හීන පලාපල ගැන. ඉතින් ඒ නිසා ඔයා මේ පේන රූප ගැන සහ ඔයාට දකින අංක ගැන සහ ඇහෙන ශබ්ද ගැන සැලකිලිමත් වන්න. මේ දේවල් වල ඔයාට ජීවිතේට ලොකු පණිවිඩ විශ්වයෙන් දෙනවා. ඉතින් මේවා නොසලකා හරින්න එපා. මේවා බොරු දේවල් කියලා නොසලකා හරින්න එපා. මේවායෙන් ගන්න පුළුවන් දේ ජීවිතේට අරගෙන හැමදාමත් ජීවිතේට දේවල් අලුතෙන් එකතු කරගෙන පාඩම් ඉගෙනගෙන ඔයාගේ ජීවිතය ලස්සන කරගන්න. මොකද මමත් මෙතෙන්ට එහෙම වැරදි වෙවි ආව කෙනෙක්. ලස්සනට ජීවිතය හදාගත්තු කෙනෙක්. ඒ නිසා ඔයාටත් ඒ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙනම් අද වීඩියෝ එකෙන් ගිහින් එන්න. අපි නැවතත් වීඩියෝ එකකින් හමු වෙමු.